ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රස රටින්දි මිශ්‍ර පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කේක් එක හරිම රසයි. මේ උත්සව දවස්වල ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔයාලට රස විදිහට හදාගන්න පුළුවන් කේක් එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම අද මේ කිලෝ 2ක තැටියට තමයි මේ කේක් එක හදන්නේ. ඉතින් බලමු අපි මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. මම පොල් ගෙඩි 2ක පොල් ගාලා අරගෙන තිනවා. පොල් ග්‍රෑම් 500ක් තිනවා මෙතන. වතුර කප් 2ක් 2කමාරක් වගේ අවශ්‍ය වෙයි. සීනි ග්‍රෑම් 500යි. රට ඉඳි ඇට නැතුව ග්‍රෑම් 300ක ප්‍රමාණයක් තියෙනවා. කජු තියෙනවා ග්‍රෑම් 150ක්. ඒ වගේම මෙතන තියෙන්නේ එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු සහ සාදික්කා චුට්ටක්කුත් මම අරන් තියෙනවා. සාදික්කා අත්‍යවශ්‍ය නැහැ. කැමති එසන්ස් වර්ගයක් අරගන්න පුළුවන්. වැනිලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමති රම් වගේ එසන්ස් වර්ගයක් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් වැනිලා අරගන්න. ඉතින් මේ කේක් එක මම කලින් කිව්වා වගේම ඔයාලට මම මේ කිලෝ 2 තැටියට අල්ලන ප්‍රමාණයකින් තමයි හදන්නේ. ඉතින් චුට්ට තමයි ගොඩක් අය හදන්නේ. ඉතින් උත්සව කාලේට අපිට ලොකු කේක් එකක් හදා ගන්න ඕනේනේ. ඒ නිසා මම කිලෝ 2 තැටියක් තමයි අද හදන්නේ. පාන් පිටි අවශ්‍ය වෙනවා ග්‍රෑම් 200ක්, රුලන් ග්‍රෑම් 100යි, බිත්තර 4යි, බේකින් සෝඩා තේ හැඳි භාගයයි. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2යි. ඉතින් මුලින්ම ඔයාලගේ රටේ ඉඳි ටික මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපලා මේක පෙඟෙන්න තියාගන්න ඕනේ. මොකද සමහර රටේ ඉඳි මෙලෙක් නැහැ. සමහර වෙලාවට ටිකක් හයිය ගතියට තියෙනවා රටේ ඉඳි. ඉතින් කේක් එකට හොඳට සොෆ්ට් ගතියක් එන්න මම මුලින්ම මේ රටේ ඉඳි ටික කපලා අරගෙන උණු වතුර ඔයාලා ගන්න ඕන උණු වතුර කෝප් එකට මේ ආප සෝඩා තේ හැඳි භාගෙ දාලා හොඳට දිය කරලා මේ රටේ ඉඳි ටිකට දාලා පෙඟෙන්න තියලා තියෙනවා. ඉතින් ඔයාලට උණු වතුර කෝප්පයක් ඇති වෙන්නත් පුළුවන්, නැත්නම් දෙකක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඔයාලගේ රටේ ඉඳි ටික වැහෙන ප්‍රමාණයට මේ උණු වතුර දාගන්න. ඉතින් දැන් මම පළවෙනි කෝප්පේ මේ ආප සෝඩා ටික දිය කරලා දාගත්තා. ඊට පස්සේ තව වතුර කෝප්පයක් මම මෙහෙම එකතු කරගත්තා. ඒ ප්‍රමාණය මදි නිසා. දැන් මෙන්න මේ විදිහට තද කරලා චුට්ටක් මේව කරාම මෙන්න මේ වගේ වතුර මතුවෙන ගානට රටේ ඉඳි ටික පෙඟෙන්න තියෙන්න ඕන. දැන් මම මේක වහලා පැය භාගයක් විතර පෙඟෙන්න තියනවා. ඒ තියලා අපි ගත්තු කජු ටිකත් මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපලා ගන්නවා. ඉතින් ඔයාලා රටේ ඉඳි ඔයාලට පුළුවන් පොඩ්ඩක් ලිපේ තියලා විනාඩි 2ක් විතර විනාඩි 2-3ක් විතර තම්බලා අරගන්නත් පුළුවන්. උණු වතුර දාලා වතුරෙන් තම්බලා අරගන්නත් පුළුවන්. එතකොට පැය භාගයක් විතර තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කජු ටික කපා ගත්තට පස්සේ අපි අරගත්තු එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු මේ ටිකත් මම මෙන්න මේ විදිහට හොඳට කුඩු කරලා අරගන්නවා. එනසාල් ඇට 7ක් 8ක් වගේ අරගත්තා. කුරුඳු පොතු කෑල්ලක්. ඒ වගේම එනසාල්, කරාබු නැටි කරල් 4ක් 5ක් වගේ වෙන්න අරගන්න. ඒකටම මම මේ සාදික්ක ටිකක් මෙන්න මේ විදිහට ග්‍රේට් කරලා අරගන්නවා. සාදික්කත් තේ හැඳි කාලක් විතර වගේ වෙන්න අරගන්න, ගොඩාක් නෙවෙයි. මේ ඔක්කොම ටික අමුද්‍රව්‍ය මේ අපි පැණි පොල් එක හදා ගන්නකොට සුවඳ කාරකයක් විදිහට පාවිච්චි කරන්න ගන්නේ. දැන් ඒ ටික ලෑස්ති කරගෙන ඊට පස්සේ අපි මුලින්ම අපි ගත්තු සීනි වලින් කොටසක් දාලා මෙන්න මේ විදිහට සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ඉතින් මම භාජනයක් ලිපේ තියලා මෙන්න මේ විදිහට අපි ගත්තු සීනි ග්‍රෑම් 500න් සීනි මේස හැඳි 4ක් 5ක් වගේ ග්‍රෑම් ටිකක් වෙන්න දාලා මේ විදිහට හොඳට හිමීට රත් වෙන්න ඇරියා. රත් වෙන්න ඇරලා මෙන්න මේ වගේ බ්‍රවුන් කලර් එකට හොඳට හැදුනට පස්සේ උණු වතුර කෝප්පයක් දාගන්නවා. උණු වතුරෙන් තමා දාගන්නේ. උණු වතුර කෝප්පේ දාලා ඊත් එක්කම සීනි දාගත්තා. සීනි ටික දිය වෙනකොට අපි කොටලා අරගත්තු රසකාරක ටික, ඒ කියන්නේ එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, සාදික්ක ටික එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු චුට්ටක් විතර මම එකතු කරගෙන ඒ ටිකත් කලවම් කරලා සීනි ටිකක් මේ පැණි ටිකක් ඉවත් කරගන්නවා.
ඊට පස්සේ තමයි පොල් ටික එකතු කරන්නේ. කෝප් එකට මම සීනි පැණි ටිකක් අයින් කරගත්තා. ඒ අයින් කරගත්තේ කේක් එක හැදුවට පස්සේ උඩින් එකතු කරන්න. ඊට පස්සේ පැණි පොල් ටික හදාගන්න පොල් ටික ගාගත්තු පොල් ටික දාගන්නවා. දාලා මේක හොඳට පැණි ටික චුට්ටක් මැලවෙන්න පැණි එකේ පොල් ටික හොඳට මැලවෙන්න අරිනවා. මැලවෙන්න ඇරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට අර ඔයාලා පෙඟෙන්න තියාගත්තු රටින්දි ටික තියෙන්නේ. ඒ රටින්දි ටිකේ මේ වතුර ටිකත් එක්කම තමයි ඔයාලා මේකට එකතු කරන්න ඕනේ. දැන් ඔන්න තවත් කාරණයක් තියෙනවා. ඔයාලා රටින්දි හොඳට මේ මෙලෙක් ඒවැන්නම් අරගන්නේ. ඔයාලා රටින්දි පෙඟෙන්න තියන්නේ නැත්නම් ඔයාලා සීනි පැණි එක හදා ගන්නකොට අනිවාර්යයෙන්ම වතුර කෝප් එකමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරලා අරගන්න. නැත්නම් ඔයාලගේ පැණි පොල් එකේ දිය ගතිය මදි වෙයි. ඉතින් ඔයාලා රටේදි පෙඟෙන්න තියලා අරගන්නවා නම් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද රටේදි පෙඟෙන්න තියපු වතුර ටිකත් එකතු වෙන්න නිසා. ඉතින් මම රෙසිපියට මේ වියලි මිදි එකතු කරගත්තේ නැහැ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් වියලි මිදි ටිකකුත් එකතු කරගන්න. ඒකෙන් හොඳ රසයක්, වැඩි රසයක් එකතු වෙන නිසා. ඉතින් ඊට පස්සේ අපි කජු කපාගත්තු කජු ග්‍රෑම් 150ත් එකතු කරලා කැමති එසන්ස් වර්ගයක් හරි වැනිලා හරි කලවම් කරගන්න පුළුවන්. මේ ටිකත් ඔක්කොම දාලා හොඳට මේක කලවම් කරලා ලිප වහලා මේක හොඳට නිමෙන්න තියන්න ඕනේ. ඒක නිමෙන අතරතුරේදී මම මේ අපි ගත්ත රුලන් ටික පොඩ්ඩක් විතර මෙන්න මේ වළඳ දාලා මෙන්න මේ විදිහට රත් කරගන්නවා. අපි කබලේ බෙද ගන්නවා කියන්නේ අන්නේ විදිහට මේක විනාඩි 2ක් විතර වගේ රන්වන් පාට වෙනකන් නෙමෙයි සාමාන්‍යයෙන් රත් වෙන්න විනාඩි 2ක් විතර රත් කළා මම ලිප වහගත්තා. දැන් මේ වළඳේ රස්නෙටත් මේක චුට්ටක් විතර බැදෙනවා. ඉතින් මේ ටික තවත් තප්පර 30ක් විතර වළඳේම හැඳි ගාලා මෙන්න මේ විදිහට මම භාජනයකට මේ ටික ඉවත් කරගත්තා. ඊළඟට ඔයාලා ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනේ. කේක් එක මිශ්‍ර කරන්න ගන්න කලින් මම මේකේ තැටිය ලෑස්ති කරගන්නවා. මේකේ අඩියට තෙල් කඩදාසි 2ක් 3ක් විතර වැඩිපුර දාගෙන තියෙනවා. මොකද මේ වගේ කේක් වර්ග හදනකොට අඩිය පිච්චෙන්න බලනවා. ඒ නිසා අඩිය පිච්චෙන්නේ නැති වෙන්න අරගන්න. ඔයාලට පුළුවන් තෙල් කඩදාසි 2 3ක් නැත්නම් පත්තර කොළ 2 3ක් දාලා ඇතුළට තෙල් කඩදාසිය උඩින් දාගන්න. දැන් අපේ පොල් මිශ්‍රණය හොඳටම නිමිලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් මේ පැණි පොල් මිශ්‍රණය හොඳට නිමෙන්න ඕනේ. නිමුණාට පස්සේ තමයි අපි ඊතුරු කොටස පටන් ගන්නෙ. දැන් මම රුලන් ටික මුලින්ම එකතු කළා. රුලන් ටික හොඳට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරගත්තා. ඊට පස්සේ අපි අරගත්තු බිස්තර 4 මෙන්න මේ විදිහට හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි ඔයාලට මිශ්‍ර කරලා අරගන්න පුළුවන්. මේක බීට් කරන්න අවශ්‍ය නැහැ. බිත්තර ටික බීට් කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි කලවම් කරලා අරගත්තාම ඇති. ඊට පස්සේ ඒකත් දාලා හොඳට මම මේ මිශ්‍රණයත් එක්ක මේ බිත්තර ටික හොඳට මිශ්‍ර වෙන්න කලවම් කරගන්නවා. දැන් මේ බිත්තර ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ ඔයාලා අරගත්තු පිටි ග්‍රෑම් 200ට බේකින් පවුඩර් තේ හැඳි 2 එකතු කරලා මේක හොඳට මේ පිටි ටික මුලින් චුට්ටක් කලවම් කරගන්න. හොඳට කලවම් කරගන්න බේකින් පවුඩර් ටික හොඳට මේ පිටි එකත් එක්ක මිශ්‍ර වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පිටි ටික එකතු කරන ගමන් මේ මිශ්‍රණය අනා ගන්න. පිටි එකපාර ඔක්කොම එකතු කරන්න එපා. පිටි ටික කොටස් වශයෙන් දාලා මෙන්න මේ විදිහට කලවම් කරගන්න. ඉතින් අපිත් එක්ක අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට මම මේ පිටි ටික ඔක්කොම කලවම් කරගත්තා. දැන් මේ අතරතුරේදී ඔයාලගේ oven එකත් on කරගන්න. වේල පහට on කරගන්න ඕන විනාඩි 10ක් විතර oven එක preheat වෙන්න ඕන සෙල්සියස් අංශක 160ට. විනාඩි 10ක් සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් ඔයාලගේ oven එක කේක් එක දාන්න කලින් රත් වෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ දැන් මම මේ අපි අනාගත මිශ්‍රණය මේ කේක් තැටියට දාගන්නවා. දැන් මම මේ කිලෝ 2 කේක් එකක් පුච්චන තැටියක් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක ඔයාලා හොඳට මේ මිශ්‍රණය දාලා තුනී කරගන්න. දැන් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ කේක් එක ගොඩක් බටර් කේක්, චොක්ලට් කේක් වගේ පිපිලා එන්නේ නැහැ. මේ බලන්න දැන් බේක් කරාට පස්සේ තියෙන්නේ මෙන්න මේ අපි දාගත්තු මිශ්‍රණයේ ප්‍රමාණයටම තමයි. ඉතින් ඔයාලා සෙල්සියස් අංශක 160ට විනාඩි 40ක් 45ක් විතර කාලයක් මේ කේක් එක බේක් කරගන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලට පුළුවන් oven එකෙන් අරගත්තට පස්සේ ටූත් පික් එකක් හරි ඉරටුවක් හරි දාලා බලන්න. ඒක මේ ලික්විඩ් වගේ නැත්තම් තෙත ගතියට නැත්තම් ඔයාලගේ කේක් එක හොඳට පිච්චිලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ පෙන්නුව විදිහට අර අපි ඉවත් කරගත්තු පැණි ටික මේ කේක් එක උඩින් දාගන්න. කේක් එක උඩින් ට්‍රේ එකේ තියෙද්දිම මම මේ පැණි ටික එකතු කරලා මේක පැයක් දෙකක් විතර වහලා තියලා තිබ්බා කේක් එකට මේ පැණි ටික හොඳට උරා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි දාපු පැණි ටික හොඳට මේ කේක් එකට උරාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කෑලි කපලා අමුත්තන්ට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්නත් පුළුවන්. තේ බොන වෙලාවට ගෙදර හැමෝටම එකට රස විඳින්න පුළුවන්. ඉතින් හරිම රසවත් කේක් එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් නැවතත් මතක් කරනවා අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේම රසවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම් වෙන්න නම් එතකන් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.